AOSI ස්විමින් චැම්පියන්ෂිප් 2026 තොරතුරු අපි ඔබට තායිලන්තයේ සිට අරගෙන එනවා කියලා ඔබ දන්නවා. ඒ නිසා මේ හරි සුන්දර වටපිටාවකට මම ඇවිල්ලා ඉන්නේ. ස්වර්ණභූමි කැම්පස් එකට ආවට පස්සේ අපිට දකින්න හම්බුණා සුන්දරම පරිසරයක තියෙන ලස්සනම තැනක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා මම හිතුවා මේ ගැන තොරතුරු කියන ගමන්ම අපි මේ කතාවේ තව ටිකක් ඉස්සරහට ගියොත් හොඳයි කියලා. මේ තියෙන මියුසියම් එකත් එක්ක තමයි දැන් අපි ඉන්නේ. ඇතුළට තවම ගියේ නැහැ. හැබැයි ඊට කලින් මේ වටපිටාව ඉඳගෙන මේ ගැන කියලා කිව්වොත් හොඳයි. මේ තායිලන්තය කියලා කියන්නේ සංචාරක වටපිටාවක් ඇතුලේ කතා කරන්න පුළුවන්කම තියෙන මිනිස්සුන්ට ඇසට දකින්න ලස්සන සුන්දර පරිසරයක් නිර්මාණය කරලා තියෙන රටක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ කැම්පස් එකේ යන හැම තැනකම මේ කොහෙද ඉන්න රට කියලා හිතා ගන්න බැරි වෙන විදිහට සමහර විට එංගලන්තේ හිතෙන්න පුළුවන්කම තියෙන අපිට මේ ඉන්න අපි එතන කියලා. ඊට පස්සේ තායිලන්තේ ඇත්තම ඉන්න තායිලන්තේ කියලා හිතන්න පුළුවන්. මේ වගේ විවිධ රටවල් වල භූමිකාවන් ගොඩක් මෙතනට ආවට පස්සේ අපිට දකින්න හම්බ වෙනවා. කොහොම වුණත් මේ හැම වටපිටාවක්ම මේ කැම්පස් එක ඇතුළට ඇවිල්ලා මේ තරග සඳහා සූදානම් වෙන තරග සඳහා ඉදිරිපත් වෙන හැම කෙනෙක්ම දකින්න ලැබෙනවා. ඒ නිසා ඉතින් රටවල් ගණනාවක ඉන්න පිරිස මෙතෙන්ට එනවා කියලා කියන්නේ ඒ තරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ හැම කෙනෙකුටම මේ හැම දෙයක්ම බොහොම සතුටින් විඳින්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේක තරගයකට එහා ගියපු රටවල් වල අතර තියෙන මේ එකමුතුව ඒ වගේම මේ තියෙන සැබදියාවන් අලුත් කරන තැනක් විදිහට මෙතන හඳුන්වා දෙන්න පුළුවන්. ග්ලෝබල් ඇක්වැටික්ස් සංවිධානය කරන AOSI ස්විමින් චැම්පියන්ෂිප් 2026ත් එක්ක තමයි අපි මේකතු වෙලා ඉන්නේ.